සුදාත්මන වහන්සේ සියල්ල ඔබට උගන්වමින් මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක. ඔබ ජීවිතය අහන්න ප්‍රශ්නයක් තමයි. ඔබට ඔබ දෙන නිර්වචනය කුමක්ද? ඔබව මේ වෙනකොට ඔබ හඳුනාගෙන තියෙන්නේ මොන විදිහද? සුදාත්මන වහන්සේගෙන් පොහොණි වෙන්න උන්වහන්සේගෙන් බලය සවි ඉල්ලන්න ඔබව හඳුනාගෙන තියනවාද? මිනිස්සු ඔබ ගැන මොනවා කිව්වත් මතක තියාගන්න. මිනිස්සු ඔබ විදියට මොන ගරු සැලකුම් කළත් මිනිස්සු ඔබගේ නම ගැන සතුටු වුණත් අසතුටු වුණත් මතක තියාගන්න. ඔබට තැනක් දුන්නත් නැතත් ඔබේ නම කැත කළත් ඔබට කැලෑපත්තර ඔබේ නමට හානි වෙන විදිහේ වැඩ කළත් ඔබ ගැන නිර්වචනයක් තියාගන්න ඕන. ඒ නිර්වචනයට මතක තියාගන්න දෙවියන් වහන්සේ ජේසුගේ ආදරය කියන වචන දෙක අනිවාර්ය කරගන්න. ඔබ කැමති නිර්වචනයක් අද දවසේ දෙන්න. ඔබ යනු කවුද? ඔබ යනු කවුද කියන එකේ උත්තරය දෙන්න ඕනේ ඔබටයි. ඒක සමාජයේ පිළිගත්තා නොගත්තා අදාළ කරගන්න එපා. මොකද ඔබ ගැන ඔබ සතුටු නැත්නම් මතක තියාගන්න ඔබ කරන හැමදේම සෑහීමකටපත් නොවන දේවල් තමයි සිදු වෙන්නේ. ඔබ ගැන ඔබ සතුටු නම් ඔබ කරන හැමදේම සතුටින්ම තමයි සිද්ධ වෙන්නේ. ඔබට ජෙස්පීනයි.